ඔන්න අදත් අපි ගමනක් යන්න හදන්නේ. හැබැයි හදන යන්නේ අපි දෙන්න විතරයි. ඔයාලා දැන් කල්පනා කරනවා ඇති නේද අද අපි කොහෙද යන්නේ කියලා. මම මෙහෙම කියන්නම්කෝ. අලි ඇතුම්. ඒ කියන්නේ අපේ රටේ අභිමානය පෙන්වන වටින සම්පතක්. ඒ අලි ආරක්ෂා කරගෙන යාලව රැක බලා ගන්න විශේෂ ස්ථානයක් අපේ රටේ තියෙනවා. අද අපි යන්නේ ස්ථානය බලන්න තමයි. එහෙනම් ඔයාලා vlog එකේ අවසානයේ වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්නකෝ. අද අපි යන්නේ පින්නවල අලි අනාථාගාරය බලන්න. ඒත් එක්කම අපිට වෙලාව තිබ්බොත් ඊට එහා පැත්තේ තියෙනවා සූ එකකුත්. එහෙම නැත්නම් සත්තු වත්තක්. අපි ඒක බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා. පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරලා තියෙන්නේ 1975 අවුරුද්දේදී. ඒ ආරම්භ කරලා තියෙන්නේ අම්මලා නැති වෙච්ච පුංචි අලි පැටව්, එතකොට ඔය තුවාල ලැබපු අලින් අන්න ඒ වගේ කට්ටිය රැක බලා ගැනීම ආරමුණින් තමයි. අද වෙද්දි මේකේ ගොඩාක් අලි ජීවත් වෙනවා. එයාලට දිනපතා කන්න බොන්න දෙනවා, එයාලව නාවනවා, පුංචි අලි පැටවුන්ට කිරි දෙනවා, ලොකු ක්‍රියාදාමයක් මෙතන වෙනවා. ඔන්න යාළුවනේ අපි ආවා. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේක ඇතුළට යන්න නම් ටිකට් එකක් ගන්න තියෙනවා. ඒක ලොකු ගාණක් නෑ, පොඩි ගාණක ටිකට් එකක්. ටිකට් එක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ටිකට් එකෙන් හවස 6 වෙනකම් මේ ස්ථානයේ රැඳිලා ඉන්න. මම ටයිම් ටේබල් එක ගැන කිව්වොත් මේක ඕපන් වෙන්නේ උදේ 8:30ට වගේ. 9යි කාලට වගේ සාමාන්‍යයෙන් පුංචි අලි පැටවුන්ට කිරි පොවනවා. අපිට නම් ඒක බලන්න බැරි වුණා. අපි අද්දි ටිකක් පරක් වෙලා තිබ්බ හින්දා. කොහොම හරි 10ට විතර මෙයාලව නාවන්න අරගෙන යනවා. නාලා හපව් 12ට විතර මෙයාලව ඉන්න තැනට අරන් එනවා. ආයෙත් මෙයාලව දවල් 2ට නාවන්න අරන් ගිහින් 4ට අපහු අරන් එනවා. මේ බලන්නකො යාළුවනේ මෙයාලා පොලිමට පාර පැනලා යන විදිහ. ළඟට දකිද්දි නම් බයත් හිතෙනවා. කොහොම හරි මෙයාලව නාවන්න එක්ක යන්නේ මාවයට. ඒ යන පාර දෙපැත්තේ මේ වගේ ලස්සන බඩු තියෙන කඩ ගොඩාක් තියෙනවා. කොහොම හරි ඇතුළට ඇතුළු වෙන්න කලින් ඔයාලා ගත්ත ටිකට් එක යාලා චෙක් කරනවා. එහෙම ටිකට් උත් බලලා ඉවර වෙලා ඔයාලට පුළුවන් අලි නාවන තැනට යන්න. අපි අද්දිත් අලි 8 දෙනෙක් විතර එතෙන්ට ඇවිල්ලා හිටියා. අලි රංචුවේ ඉතුරු ඔක්කොම ටික ආවේ උදේ 10 කිට්ටු කරලා. මේ බලන්නකො මෙයාලා පොලිමට එන ලස්සන. මෙයාලට පුදුම දාංගලයක් තියෙන්නේ. හැබැයි ඉතින් ළඟින් යද්දී අපිට පොඩ්ඩක් බය හිතෙනවා. මොකද ඉතින් මේ වගේ අලි රංචුවක් ළඟින් යනවා දකින්න බැහැනේ මේ අපේ පැතිවල ඉන්න කට්ටියට. හැබැයි සමහර පැතිවල නම් මෙයාලා ගම් වලට ඇවිල්ලා එක විනාශකාරී දේවලුත් කරනවලු. ඒ කොහොම වුණත් ලංකාවේ අය විතරක් නෙමෙයි පිටරට විදේශික සංචාරකයොත් ගොඩක් මෙයාලා බලන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මෙතන එයාලා බලන්න විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් එයාලව නාවන්නත්. ඒකටත් එයාලා ටිකට් එකක් ගන්නවා. ගත්තට ඉතින් අලියෙක් නාවනවා වගේ දෙයක් කරන එක ඇත්තටම ඉතින් කවුරුත් ආස දෙයක්නේ. ඒ වගේ අත්දැකීමක් ලබන්න. ඉතින් කොහොම හරි ඔයාලට අලියා නාවන ගමන් ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න, ඒ වගේ දේවල් වලට මේ ඇඩ්ගෝව සහයෝගය දෙනවා. මේ බලන්නකො මෙයාගේ හුරතලේ. මෙයා කැමරාව දිහා බලන්න නටන්න ගත්තනේ. මේ තමයි මාය. මෙතන ගොඩක් ඉඩ තියෙනවා මෙයාලට නාන්න පුළුවන් තරම්. ගොඩක් ගැඹුරු නැහැ මෙතන. මේ විදිහට මෙයාලා දවසට දෙපාරක්ම නාවනවා. ඒකට එයාලා ගොඩක් කැමති. මොකද ලොකු රස්නයක් එයාලට දැනෙනවනේ. ඉතින් එයාලනේ අපි පොම්බොම්මඩයිත් කෑවා. ඒ කාලා කරලා ඉවර වෙලා අපි ගියා එයාලා ඉන්න තැන බලන්න. ඒක ඇතුළට යද්දිත් ඔයාලා ගත්ත ටිකට් එක හපව චෙක් වෙනවා. මේ බලන්නකො එතන මැප් එකක් තියෙනවා. ඔයාලට ලේසියෙන් පාර හොයාගන්න පුළුවන්. මෙතනත් ලොකු ඉඩ ප්‍රමාණයක් ගන්නවා. මොකද අලි ජීවත් වෙන තැනනේ. අපි දැන් මේ නාවන තැන ඉඳන් ඇතුළට ආවා. මෙතන තමයි සාමාන්‍යයෙන් අලි ඉන්න තැන. දැන් නම් ඉතින් ඔක්කොම ටික විතර නානවනේ. නාලා හපව 12ට විතර යාලා මෙතෙන්ට එනවා. අපි චුට්ටක් දැන් මේ ටිකේ ඇවිදලා ඒ තලි කීප දෙනෙක් ඉන්න අලින්ට පළතුරු කවන්න. ඒ වගේ වැඩ මේ හරිය කරන්න පුළුවන්. අපි බලමුකෝ.
මෙන්න යාළුවනේ අපි යාළට කෑම දුන්නා. බලන්නකෝ යාළා කන ලස්සන. හරිම ආසාවෙන් කනවා. මෙයාලට කැම දෙන්න ගත්තහම මෙයාලා ඉල්ල කනවා. එක්කෙනෙක්ට දෙන්න ගත්තහම අනිත් අයත් පොර කකා කන්න ගත්තා. මං කැම දීලා ඉවරනාට පස්සේ ඉතුරු ටික දෙන්න අපේ මල්ලිට දුන්නා. එයාත් ඒ වගේ මෙයාලට කැම දුන්නා. එයාලා ගොඩාක් ආසාවෙන් ගත්තා. අනේ ඔයාලා දැක්කද මේ එයාලා කනවා අපි දෙනවා. හරිද? අපිට දින පළතුරු වට්ටියක් අරගෙන එයාලට කන්න දෙන්න. එයාලා හරි කැමති ඒවා කන්න. අන්නාසි පැණි කොමඩු මේ කෙසේ තියෙනවා මේ සල්ලි නම් ගන්නවා 590ක් වගේ ගත්තා යනවට අනේ ඉතින් මේ කියන්නේ රාලියෙක් අල්ලනවා කියන එක ඉතින් ඒක හරි ආසයි තනවානේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් අල්ලන්න පුළුවන් සතෙක් නෙමෙයිනේ. හැමනම් ගොඩක් ගොරෝසුයි. එනකොට මේ හරි ආසයි තනවා. එයාලා හරි කැමති අපි කෑම කවනවාට. මේ බලන්නකො මේ තියෙන සම්ප්‍රදායික අලි බලන්නෙක් පාවිච්චි කරපු මෙවලම් ටික. ඉතින් මේ දේවලුත් බලලා වටපිටත් බලලා ඉවර වෙලා අපි ඒ ස්ථානයෙන් පිට වෙලා එළියට ආවා. ඇවිල්ලා අපිට වෙලාව ඉතුරු වෙලා තිබ්බ හින්දා ඊළඟට අපි ගියේ සූ එකට. මේ සූ එක තියෙන්නේ තලියනාථාගාරයට එහා පැත්තේ. ඔයාලට පයින් වුණත් මෙතෙන්ට එන්න පුළුවන් ඒ හරිය වාහන නවත්තලා. බලන්නකො මෙතන ගොඩාක් සත්තු ඉන්නවා. මේ පුවරුවේ මෙතන ඉන්න සත්තු පෙන්නලා දීලා තියෙනවා. අපි දැන් ඇවිත් තියන්නේ පින්නවල සත්වෝද්‍යානයට. විවිධ රටවල් වල සත්තු වගේම ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච සත්තුත් ගොඩක් එකම තැනකදී ඔයාලට දැක ගන්න පුළුවන්. සතුන්ගේ ජීවිත ගැන ඉගෙන ගන්න, ඒ වගේම ඔවුන්ගේ සංරක්ෂණයේ වැදගත්කම තේරුම් ගන්න මේක ගොඩක් වටින අවස්ථාවක්. අපිට මුලින්ම හම්බ වෙනවා ගෝන්නු. මේ බලන්නකො මෙතන ඉන්න ඇලි ගෝනෙක්. මෙයා සුදුම සුදුයි. ඊට අමතරව අනිත් ගෝන්නු ඔක්කොම සාමාන්‍ය අය. අපිට පුළුවන් මෙතනදී මෙයාලට කෑම අරන් දෙන්න. ඒකටත් පොඩි මුදලක් ඔයාලගෙන් ගන්නවා. මෙතන විශේෂත්වය තමයි මෙතන ඉන්න සත්තු ගොඩකට මේ විදිහට අපිට කෑම අරන් දෙන්න පුළුවන්. කොහොම හරි අපි ගියේ නිවාඩු දවසක නිසා එදා නම් ගොඩක් අය ඇවිල්ලා හිටියා. බලන්නකෝ මේ දෙන්න. බැලුව බැල්මට එළුව වගේ තෝනට මෙයාලා ගොන්නු විශේෂයක්. අනේ මේ බලන්නකෝ මෙයාලා පෝනියෝ. මෙතනම බූරුවොත් ඉන්නවා. මේ පෝනියෝ අපි ගාවට වෙනවා. අපිට අල්ලන්න අත ගන්න පුළුවන්. අපි ඉන්න වෙලාවෙමයි මෙයාලට කෑමත් ගෙනල්ලා දැම්මේ. ඊළඟට මෙයා බැලුවහම නම් පේන්නේ පැස්බරෙක් වගේ වුණාට මෙයාගේ නම එමු. හරිම ආඩම්බර පාටයි. ඊට පස්සේ තිත්මුවා. අපි කවුරුත් දන්නවනේ මෙයාලා ගැන. මේ බලන්නකො මේ චූටි පැටියා. මෙයාකට නම් දවස් ගාණක් විතර ඇති වයස. තව ලොකු රංචුවක් මෙතන හිටියා. මෙයාලා ඒ වෙලාවේ කෑම කකා හිටියේ. මං හිතන්නේ අපි ගියේ මෙයාලට කන්න දෙන වෙලාවෙද කොහෙද? මොකද මං හිතන්නේ 12ත් කිට්ටු වෙලා අපි ගියද්දී හැමෝම ඒ වෙලාවේ කෑම දීලා කකා හිටියේ. කොහොම හරි මේ ටිකත් බලලා ඊට පස්සේ ඔයාලට ඇතුළු වෙන්න පුළුවන් ජලජ ජීවීන් ඉන්න ප්‍රදේශයකට. විශේෂයෙන්ම ජලජ පක්ෂීන්. මෙතන ඉන්නවා එක එක වර්ගයේ පක්ෂීන්. කොක්කු වර්ග ඉන්නවා. ඊට අමතරව අපි දන්න අර සියක්කාරයෝ කියන්නේ ඒ කට්ටිය. මේ වගේ ගොඩක් අය මෙතන කොටු කරලා ඉන්නවා. ඉතින් කොහොම හරි මෙතන බලලා ඊට පස්සේ අපි ගියේ කිඹුල් අරනට. මෙතන ඉන්නවා කිඹුල්ලු. සාමාන්‍යයෙන් වර්ග දෙකක කිඹුල්ලු ඉන්නවා. කිඹුල්ලු ඉන්න තැනට යන්න කලින් ඔයාලට මේ විදිහට පොඩි කෞතුකාගාරයක් වගේ කොටසක් බලා ගන්න පුළුවන්. එතන යාලා ගැන විස්තර ගොඩක් තියෙනවා. මේ බලන්නකො අපිටත් හම්බුණා එක කිඹුලේ. මේ වගේම තව කිඹුල්ලු දෙන්නෙක් එහා පැත්තේ නිදියාගෙන හිටියා. යාලා නම් ගොඩක් ලොකු සයිස් එකේ කිඹුල්ලු. අම්මෝ වැටුනොත් එහෙම නම් අපේ කෑලිවත් ඉතුරු වෙන එකක් නැහැ.
මේ කිඹුල් අරණ කියලා තියෙන්නේ කිඹුල්ලෝ ඉන්න විලට උඩින් යන පාලමක් වගේ එකක්. මෙතන මාර ලස්සනයි. මෙතන ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝ කරන්න පුළුවන්. බලන්නකෝ සද්ද නැතුව නිදාගෙන ඉන්න ලස්සන හරියට ගලක් වගේ. අපි කිඹුල් අරණෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ලීමෑලා මියකැට්ලා ඉන්න පැත්තට ගියා. මෙයාලා සාමාන්‍යයෙන් අපිට ලංකාවේ දකින්න පුළුවන් සත්තු නෙමෙයිනේ. බලන්නකෝ එයාලට කැම දෙද්දි එයාලා ළඟටම එනවා. ඔයාලටත් පුළුවන් එයාලට කැම දෙන්න මේ විදිහට. මේ බලන්නකෝ මෙයාලගේ ලස්සන. ඊළඟට අපි ගිය උණහපුලුව බලන්න. බලන්නකෝ මෙයාලා එල්ලිලා ඉන්න ලස්සන. අනේ හරි දුක හිතෙනවා එයාලව දැක්කහම නම්. ඊළඟට යාළුවනේ යන්න අපි ගියේ දිව්‍ය අරණට. මෙතන ඉන්නවා හඳුන් දිවියෝ, ඊට පස්සේ ගත්තොත් කැලෑ බලල්ලු, ඊට අමතරව තව ලොකු දිවියෝ ඉන්න කූඩුවකුත් තියෙනවා. ඔයාලට පුළුවන් එයාලට කැම දෙන්න. එතනත් පොඩි මුදලක් අය කරනවා. හැබැයි ඉතින් දිවියෙක්ට කැම දෙන එක ගැන හිතන්නකෝ. එයාලා දැක්කහම නම් බය හිතෙනවා. එයාලා ගොඩක් ලොකුයි. මේ බලන්නකෝ මෙයා හරියට අපි වීඩියෝ කරනවා දැකලා අපි ගාවට ආවා වගේ ළඟටම ආවා. දැල ගහලා තියෙන හින්දා හොඳයි. නැත්තම් ඇත්තටම බය හිතෙනවා මෙයාලව දැක්කහම. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගිය ව්‍යාග්‍රය බලන්න. මෙයාලා නම් හරිම ආඩම්බරකාරයි. එකෙනෙක් නම් හොඳටම නිදාගෙන හිටියේ. අනිත් කෙනා මේ විදිහට එකම තැන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. එයා මොකක් හරි කියන්න හදනවා වගේ. කොහොම හරි අපි ළඟටම ගිහිල්ලා බැලුවා. හිතන්නකෝ මේ දැල තිබ්බේ නැත්තම් කොහොම වෙයිද? තව නම් ඇවිදින්න ගොඩාක් තැන් තිබ්බා. ඒ වුණාට අපි උදෙන්ම ගෙදරින් ආපු නිසා අපි දෙන්නට ගොඩාක් මහන්සි. ඉතින් කොහොම හරි අපි තීරණය කරා එතනින් එළියට යන්න. ඒ යන අතරමඟදිත් මේ පුංචි යාළුවන්ව හම්බුණා. එයාලත් බලලා යද්දී ඊට පස්සේ අපිට හම්බුණා මෙයාලා. මෙයාලා දෙන්නෙක් හිටියා මෙතන. එයාලා හරිම ලස්සනයි. හැබැයි හරිම ආඩම්බරයි. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි අපි එදා දවස ගත කළේ. මං හිතනවා අපේ ඒ දවසත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් යාළුවනේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බෙමු. අපේ වීඩියෝ එකට ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා අපේ channel එකත් subscribe කරන්න.